ජීවිතේ නැමැති අම්බලමකට එක රැයකට ගොඩ වෙච්ච අපි ඒ බැඳීම තදින් හදාගත්තට පස්සේ එක එක ගමන් යන මිනිස්සු අරන් එන දේවල් බෙදාගෙන කණ්ඩ වෙනවා. එක රැයට අම්බලම ඉන්නේ. එක රැයට එක එක ගමන් යන මිනිස්සු අරන් එන එක එක දේවල් බෙදාගෙන කනවද නැද්ද? බෙදාගෙන කනවා. ඇත්තොත් කරමින් ඉන්නේ ඒක තමයි. ඔබේ වැඩිමහල්ම දරුවා වෙලා ආවේ පෙර භවයේ සතෙන්ගේ ඔළුව පොඩි පට්ටම් වෙන්න පහර ගාලා ඉතිරි විපාක විඳින්න කොට වුණා වෙන්න බැරි නෑ. ඒ දරුවා ඒ කර්ම විපාකෙන් මෙහි ඔළුව පොඩි වෙනකොට කරන්න දෙයක් නෑ. බෙදාගෙන ඒ දුක විඳින්න වෙනවද නැද්ද? වෙන්න පුළුවන්. ගෙදර ඔබේම පවුලේ 5 දෙනෙක් නම් ඒ 5 දෙනා කියන්නේ සංසාරේ නොඑක් කර්ම විපාක එකතු කරගෙන පොඩි බැඳගෙන එක සංසාර ගමන් යන 5 දෙනෙක් කියලා මතක කරන්න එපා. මේ රාත්‍රියේ ඉක්මිච්ච තැන ඒ අයගේ ගමන් යනවා. ආයෙතනින් පස්සේ සමහර විටකදී මේ ගනුදෙනුව නැහැ.